පොඩි ප්‍රශ්නයක් අහන්නද වැසිගේ පුතාලා? ලංකාවේ ගඳම පඩේ අරින එකා කවුද? කවුද? මං ඒ වැසිගේ පුතාව අල්ලගෙන අවිල්ලා කගේ බෙල්ල පාගලා හමුදාවට ගැහුවා වගේ ලංකාවම ගඳ ගස්සන බල්ලෝ. බොම් මොනවද ඒ දාන කමෙන්ට්? මොනවද ඒ දාලා තිබ්බේ? මං ඉන්න තැනකට ගෙන්නලා ඒ වගේ කමෙන්ට් දාන උන්ව ගැට ගහලා hina මූණු එහෙම දාන උන්ව ගැට ගහලා කට ඒ කියන්නේ මූණ මේ ටික බෙල්ලෙන් අල්ලලා කක්කුසි වලකෝබනවා දැනගන්. පොල් කටු පුකටත් ගහනවා, වට්ටක් කපුකටත් ගහනවා, අතර මැදයකටත් ගහනවා, හැම ගෑනිගෙම හැම පුකකටම ගහනවා. මම උකුස්සෙකුත්තෝ. ත්‍රාෂව්වා කියලා එක කමෙන්ට් එකක් දාලා තියෙනවා. තෝව පාරකදී සෙට් වුණොත් තොගේ දත් ඇඳි දෙක කුඩු කරලා බලු බෙට්ටක මූණ අතුල්ලනවා. උඹට උඹව පකයෙක් වෙන්න ඇති. හැබැයි අපිට පකයෙක් නෙවෙයි. මතක තියාගෙන රඟපන් ධනරාජා. උඹේම වල කපා ගන්නේ උඹ. එතකොට ඔය ත්‍රාෂව්වද මොකද්ද කියලා බොරු ෆේක් account එකක් හදාගෙන මූණ පේන්න නැතුව එන්නේ. තෝ මහ ලොකු චණ්ඩියෙක් නම් මූණ පේන්න වරින් වේසික පුතා මූණ පේන්නපන්. උඹ මහ ලොකු චණ්ඩියෙක් නම් උඹේ මූණ පේන්න වරින්. අනික මම මොනා කරාටද? මම මගේ පාඩුවේ මගේ account එකක් හදාගෙන මම මොනවා හරි අප්ලෝඩ් කරත් උඹලට තියෙ ඒකේ ලුණු ඇඹුල් හොයන්නවත් සංවරකම් හොයන්නවත් අසංවරකම් හොයන්නවත් වැඩක් නැහැ නේ. මම රඟනවා තමයි. මම ඩේටා දාගෙන මට ඕන දේවල් මම කරනවා තමයි. මම රඟනවා තමයි. මට ඕන හැම රෙද්දක් මම කරනවා. මම රඟනවා. උඹට මොකද්ද තියෙන අමාරුව වේසික පුතා? උඹට මොකද්ද තියෙන පුකේ අමාරුව? උඹ පාරකදී කොතනදී හමුණා මාව මට අතක් හරි තියන්න බලපන්. මං උඹ ඇටකටු කඩනවා හුත්තික පුතාගේ. උඹ දන්නේ නැහැ මං කවුද කියලා. පුජ්ජ වෙන්න දෙන්නේ තෝගේ මූණ තමයි අතුල්ලන්නේ බලු බෙට්ට. ඇයියකෝ මේක යකාගේ වැඩන්නේ. මම මොකක් හරි මේ වීඩියෝ එකක් දාගෙන මම මගේ පාඩුවේ ඉඳිද්දි ඒකට බැන බැන ආන්නේ වෙසිගේ පුතෝ. මම නිකරුණේ කිසිම කෙනෙකුට නිකරුණේ බනින්නේ නැහැ. මම මගේම කියලා account එකක් හදාගත්තට මම කවදාවත් නිකරුණේ මිනිස්සුන්ගේ ඇදකුද හොයන්න යන්නේ නැහැ. තොපි වගේ මම මගේ පාඩුවේ මගේ පෝස්ට් එකක් දාගෙන මම මගේ පාඩුවේ ඉඳිද්දි නිකරුණේ ඇවිල්ලා ඒ වගේ ඇදකුද ලුණු ඇඹුල් හොයන්න එන්නේ. උඹලට වැඩම නැහැ නේ හුත්තික පුතෝ. අර බලපල්ලා අරුන් සුපිරි දනා බොක්ක එල කියා ආවේ. මං උන්ට කවදාවත් ලොකුකම් පෙන්නන්න ගියේ නෑ. තොපි වගේ බලු වැඩ කරන, අනුන්ගේ හිත රිද්දන, අනුන්ව කොන් කරන, අනුන්ව බේද කරන තොපි වගේ බල්ලන්ට ඔහොම දානවා මං. ලොකුකම් පෙන්නනවා මං. පඩෂෝ දානවා. ඔව් මට මාව පකේක් තමයි. මට මාව පකේක්. උඹට මොකද්ද තියෙන අමාරුව? මට මාව පකේ නෙවෙයි මොකෙක් වුණත් උඹට මොකද්ද ඔච්චරම තියෙන අමාරුව වෙසිගේ පුතා? මට මාව පකේක් තමයි. හරි? මම මගේ ලොකු සීන් එක කරනවාමයි. උඹට ඒක අදාළම නෑ. ඒක මගේ ලොකු සීන් එක තමයි. උඹ ඒව අදාළ කරගන්න ඕනේ නෑ. එතකොට මම මට බොක්කෙන් කතා කරන උන්ට නිහතමානී වෙලා බොක්කෙන් ඉන්නවා. ඒ වගේම තොපි වගේ පාහරයන්ට ලොකු සීන්මයි පෙන්වන්නේ. හුත්තපො ලොකු සීන්මයි. ඉරිසියා කරන්න එපා අනුන්ට. කෙනෙක් දෙයක් කරාම ඉරිසියා කරන්න එපා. මම ලස්සන ගර්ල් කෙනෙක් එක්ක හිටියම තොට ඉරිසියාවනේ හුත්තික පුතා. තොට ඉතින් ඕනනම් ගර්ල්ස්ලා සෙට් කරගන්න පුළුවන් නේ. පාරේ ඉන්න ගර්ල්ස්ලා සෙට් කරගනි. මගේ රෙද්දවල් වලට මේ මට බැන බැන යන්නේ හුත්තික පුතා. අනුන්ගේ රෙද්දවල් හොයාම ඉන්න වෙලාව තියෙන්නේ. තෝව පාරකදී සෙට් වුණොත් තෝගේ දත් ඇඳි දෙක කුඩු කරලා බලු බෙට්ටක මූණ අතුල්ලනවා. උඹට උඹව පකයෙක් වෙන්න ඇති. හැබැයි අපිට පකයෙක් නෙවෙයි. මතක තියාගෙන රංගපන් ධනරාජා. උඹේම වල කපා ගන්නේ උඹ. මගේම වල කපා ගන්නේ මං. බය නම් ඉන්නේ නැහැ. එක හුත්තික පුතේට මරන්න වරෙන් මාව ඕන තැනකට. වරෙන් ගමට. මොනා කරන්නද? උඹට බය ජීවත් වෙන්නද කියන්නේ? යකෝ FB account එකක් හදාගත්ත එක එකටවත් මේ යටත් වෙන්න නෙවෙයි. අපි පොඩි කාලේ ඉඳලා අරව මේව වෙලා අසාධාරණ මැද්දම ජීවත් වෙත්ත උන්ට අපිට වගේ වචනෙත් ඇති හුත්ත මල පනින්න. කාටවත් පෑගිලා ඉන්න නෙවෙයි අපි ඉපදුනේ. බොක්කෙන් කතා කරන උන්ට බොක්කෙන් ඉන්නවා. තොපි වගේ බල්ලන්ට කොහොමද ලොකු සීන් පෙන්නනවා හුත්ත. සරත් ප්‍රේමසිරි කියලා පඩයක් දාලා තියෙනවා. කොයිතරම් පම්පෝරි ගැහුවත් සමාජ මාධ්‍යයට හරියම නීතියක් නැහැ. නීතිය වචනවලට සීමා වෙලා
වැඩක් නෑ. නිසියාකාරව නීතියක් තිබුණා නම් මේ වගේ අසහනකාරී නපුංසකයෝ රඟපාන්නේ නෑ සමාජ මාධ්‍ය ඉස්සරහා. සරත් ප්‍රේමසිරි මේ අහපන් පඩයෝ. හරිද? උඹට නොලෙජ් එකක් නෑ. උඹ FB ගැන දන්නේ නෑ. උඹ නිකමට මෙක්සිකෝවේ පේජස් ෆලෝ කරලා බලපන්. උඹ ලතින් පේජස් ෆලෝ කරලා බලපන්. ලංකාව කියන්නේ එකක් විතරයි බං. උඹ ලෝකෙ දිහා බලන්න ඕන. ලෝකෙ ඉගෙන ගනි බේසික පුතා. ලෝකෙ දිහා බලපන්. එතකොට උඹ කියන්නේ අනිත් රටවල් වල නීතිය හොඳට සමාජ මාධ්‍යයේ තියෙනවා ලංකාවේ තමයි නැත්තේ කියලා වගේද? අපි ලෝකෙ දැක්කා. උඹට කලින් මම ලෝකෙ දැක්කා. සමාජ මාධ්‍ය කියනක මම දැකලා තියෙනවා. සමාජ මාධ්‍ය කියන්නේ මොකද්ද කියලා උඹ දන්නේ නැහැ. තොගේ කොණ්ඩේ උඳුගව්ව කාලා තෙල් ගගා මොකක් හරි එකක වැඩකට ගිහිල්ලා නිකන් අමන පොන්න හුකන්නෝ. දන්නේ නැති දේවල් කතා කරන්නේ නැතුව හිටපන් නීතිය. එතකොට ලිංගිකත්වයේ කියන වචන ගැන කතා කරත් ලංකාවේ ඉන්න උන්ට මේ මල පනිනවා. ඌ අපරාධකාරයෙක් ගන්නට දානවා. ඌ පිස්සෙක් මානසික රෝගියෙක් වෙනවා. ඔව් කතා කරනවා තමයි හුත්ත පෝනෝග්‍රැෆි සෙක්ස්. ඇයි? උඹට මොකක්ද තියෙන අමාරුව? කියනවා තමයි ඒව ගැන. ඒව ගැන කතා කරන්නේ නැතුව වෙන මොන මගක් ගැන කතා කරන්නද? ඒව ගැන කතා කරා කියලා අසහනකාරයෙක් වෙන්නේ නැහැ. මොන හරි කෑමක් කියමු අපි. උඳු අඩේ බදිනවා. උඳු අඩේ බදිනකොට සුවඳ එනවා අපේ ගෙදර. අපේ අම්මා කුස්සියේ උඳු අඩේ බදිනවා කියනකොට උඳු අඩේ වල සුවඳ එනවා. ඒ සුවඳට මම යනවා. හරිම රසයි උඳු අඩේ කියලා මං උඳු අඩේ එකක් අරන් කනවා.